උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ. අද මං ඇවිල්ලා ඉන්නේ කැලණි රජමහා විහාරස්ථානයේට. කැලණි විහාරය තියෙන්නේ කොළඹ නගරයේ ආසන්නයේ. ඒ වුණත් ගස්වැල් වලින් පිරිච්ච සැඬහැවතෙකුගේ හිත නිවන්න පුළුවන් අපූර්ව පරිසරයක මේ කැලණි විහාරය ඉදි වෙලා තියෙනවා. මම දැන් මේ ඉන්නේ කැලණි විහාරය ඉදිරි පිට. මගේ මේ පිටුපසින් පේන්න තියෙන්නේ කැලණි විහාරයේ මකර තොරණ. එන්න. මකර තොරණත් එක්ක තියෙන මේ ගල් පඩිපෙළේ තියෙන මේ කැටයම් අපේ හෙළ කලා ශිල්ප කොයි තරම්නම් දියුණුද කියන එක පෙන්නන හොඳම උදාහරණයක්. මේ වගේ නිර්මාණ කරන්න අපේ දේශීය ගල්වඩුවා සහ මූර්ති ශිල්පියා සතුව තිබුණු දක්ෂතාවය ඉවසීම ඇත්තටම විශිෂ්ටයි. පන්සලට එද්දී හොඳටම දවල් වෙලා. රස්නේ නිසාම මෙන්න මේ නාගස් හෙවණට එන්න ඕනේ කියලා මට හිතුණා. වන්දනාමාන කරන්න යන්න කලින්ම මේ සීතල නාගස් හෙවණට ආවා. ඉතින් කැලණි රජමහා විහාරය කියන්නේම නාගස් වගේම ලංකාවේ හිටපු නාග ගෝත්‍රිකයන්ට සමීපකම් කියන විහාරස්ථානය. මණිඅක්කිත නාරජුන්ගේ ආරාධනාවෙන් බුදුරජාණන් වහන්සේගේ තුන්වෙනි ලංකා ගමනේදී මෙන්න මේ කැලණි පින්බිමට බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නට යෙදුණා. නාගදීපයේ චූලෝදර හා මහෝදර කියලා නාරජවරු දෙන්නෙක් හිටියා. මහෝදර රජතුමාගේ පියාට මැණික් පුටුවක් අයිති වෙලා තිබුණා. මේ මැණික් පුටුව චූලෝදර රජතුමාගේ අම්මට පවරලා තිබුණේ. මේ නිසා චූලෝදර හා මහෝදර කියන නාරජවරු දෙන්න අතර මැණික් පුටුවේ අයිතිය ගැන ගැටලුවක් මතුවුණා. මේක යුද්ධයක් ඇති වෙන්නත් හේතුවක් වුණා. ඒ බව දැකපු බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩම කරලා නාරජවරු දෙන්නට ධර්මය දේශනා කළා. මේ නිසා චූලෝදර මහෝදර නාරජුරුවෝ බුදුරජාණන් වහන්සේට මැණික් පුටුව පූජා කළා. ඒ වෙලාවේ තමයි මණිඅක්කිත නාරජුරුවෝ බුදුරජාණන් වහන්සේට කැලණියට වඩින්න ආරාධනා කළේ. බුදු වෙලා අවුරුදු 8කට පස්සේ බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කළා. එදා බුදුන් ප්‍රමුඛ සංඝයාට වැඩ ඉන්න මණ්ඩපයක් ඉදි කරලා තියෙන්නේ මේ කැලණි වෙහෙර තියෙන තැන. ඒ වෙලාවේ මෙතනට මැණික් පුටුවක් අරන් ඇවිත් තියෙනවා. බුදුහාමුදුරුවෝ ඒ මැණික් පුටුව වැඩ ඉඳගෙන තමයි ධර්මය දේශනා කරලා තියෙන්නේ. ඒ මැණික් පුටුව තැන්පත් කරලා මේ කැලණි වෙහෙර ඉදි කරලා තියෙනවා.
මේ තියෙන්නේ කැලණි විහාරයේ නව විහාරගය. මේක ප්‍රතිසංස්කරණය කරන්නේ 1888 මාර්තු 25 වෙනිදා හෙලේනා විජේවර්ධන මහත්මිය. රජ සමයේ මායා රට රජ කරපු උත්තිය කුමාරයා මායා රටේ අගනුවර වෙච්ච කැලණියේ තිබුණු කැලණි විහාරය අලුත් වැඩියා කළා කියලා පොත්පත්වල සඳහන් වෙනවා. ඒ වගේම යටාලතිස්ස රජතුමා මේ කැලණි විහාරයේ පස්මහල් ප්‍රාසාදයක් ඉදි කරපු බවටත් කනිෂ්ඨ රජතුමා පෝයගයක් එහෙමත් නැත්නම් භික්ෂූන් වහන්සේලාට එකතු වෙලා සාකච්ඡා කරන්න පුළුවන් ස්ථානයක් නිර්මාණය කළා කියලත් පොත්පත්වල සඳහන් වෙනවා. ඉන්පස්සේ ලංකාවට ආව විදේශ ආක්‍රමණත් එක්ක පෘතුගීසි පාලන සමය වෙනකොට මේ කැලණිය විහාරය මුළුමනින්ම විනාශයට පත් වෙලා තියෙනවා. හැබැයි මහනුවර යුගයේ කීර්තිශ්‍රී රාජසිංහ රජතුමාගේ අනුග්‍රහයෙන් වැලිවිට අසරණ සරණ සරණංකර හිමියන්ගේ මූලිකත්වයෙන් මේ කැලණි විහාරය නැවත ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළා. ඊට පස්සේ තමයි හෙලේනා විජේවර්ධන මහත්මිය මේ කැලණි විහාරය ප්‍රතිසංස්කරණ කටයුතු වලට යොමු වෙන්නේ. එතකොට මේ විහාරය නිර්මාණය වෙලා තියෙන්නේ සෝලිස් මෙන්දිස් කියන කලාකරුවාගේ අදහස් වලට අනුව. මේ විහාරයේ ඇතුලේ රජ පිළිමගේ, ඔත් පිළිමගේ, අලුත් විහාර පිළිමගේ, රන් පිළිමගේ කියලා පිළිමගෙවල් 4ක් තියෙනවා. සෝලියස් මෙන්දිස් කලාකරුව විසින් ඇඳපු ප්‍රසිද්ධ චිත්‍ර තියන්නේත් මේ විහාරයේ ඇතුලේ. ඉතින් විශේෂ අවසරයකින් තොරව ඒවායේ වීඩියෝ ගන්න බෑ. මේ විහාරයේ පිටත බිත්තිවලත් විවිධ කැටයම් දකින්න පුළුවන්. විහාරගෙට ඇතුළු වෙද්දිම ඇත් රූප, සිංහ රූප, දේව රූප දකින්න පුළුවන්. ඒ වගේම විහාරගේ වටේට හංස රූප පේලියක්, විවිධ ඉරියව් නිරූපණය කරන වාමන රූප පේලියක්, ඇත් රූප පේලියකුත් දකින්න පුළුවන්. මේ පේන්න තියෙන කැටයම විශේෂයි. කැලණිය විභීෂණ දෙවියන්ගේ අඩවිය. රාවණගේ සහෝදරයා වුණු විභීෂණ රාම රාවණ යුද්ධයෙන් රාවණ පෙරදුනාට පස්සේ ලංකාවේ රජ වෙනවා. රාම කුමර විසින් විභීෂණ ලංකාවේ රජතුමා විදියට අභිෂේක කරන අවස්ථාව තමයි මේ තියෙන්නේ. මෙතන සිංහාසනාරූಢව ඉන්නේ විභීෂණ බවත් දකුණු අත ඔසවා සිටින්නේ රාම කුමරු බවත් කියලා තමයි පොත්පත්වල සඳහන් වෙන්නේ. එතකොට මේ තියෙන්නේ ගණදෙවි ප්‍රතිමාවක්. මෙතනත් අපිට හංස රූප, වාමන රූප, ඇත් රූප දකින්න පුළුවන්. කැලණි දාගැබ නිර්මාණය වෙලා තියෙන්නේ ධාන්‍යාකාර ආකෘතියකට. ඒ කියන්නේ ධාන්‍ය ගොඩක ස්වරූපයෙන්. කමතක වී එකතු වුණාට පස්සේ මෙන්න මේ හැඩේන ගන්නේ. අන්න ඒ විදියට තමයි මේ චෛත්‍ය නිර්මාණය වෙලා තියෙන්නේ. පොතපත්වල සඳහන් වෙන විදියට මේ චෛත්‍යයේ උස අඩි 90ක් පමණ වෙනවා.
මෙන්න මෙතන තමයි මණියක්කිත නාරජු. එහෙමත් නැත්නම් මණියක්කිත නාගරාජ දිව්‍ය රාජයා වෙනුවෙන් වෙන්වුණු ස්ථානය. මේ කැලණි පුරවරයත් එක්ක බැඳුණු අපූරු ජන විශ්වාස පද්ධතියක් තියෙනවා. කැලණි ගඟ යට නාගලෝකයක් තියෙනවා කියලා තමයි කියන්නේ. නාගයින් ප්‍රධාන ආකාර 3ක් ගැන සඳහන් වෙනවා. නාගයින් එහෙමත් නැත්නම් නයි කියන සත්ව විශේෂ එකක්. අනික ලංකාවේ හිටපු නාගයින් කියන ජන කොට්ටාශය. ඒ වගේම මිනිස්සුත් නොවන සතුනුත් නොවන නාගයින් නම් දේව කොට්ටාශයක් ගැනත් පොත්පත්වල සඳහන් වෙනවා. මොවුන් මුහුද යට, ගංගා යට, කඳු මුදුන් වල හිටිය කියලා තමයි පොත්පත්වල සඳහන් වෙන්නේ. කැලණි ගඟ යට ඉන්නෙත් මෙන්න මේ නාගයින් කියලා තමයි විශ්වාසයක් තියෙන්නේ. මේ තියන්නේ පිලිප් උපාලි විජේවර්ධන මහතා විසින් පූජා කරපු ගන්ටාර කුළුණක්. අපි මේ ඇවිල්ලා ඉන්නේ සිවුරුගල විහාරයට. බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනේදී ජල ස්නානය කරලා තියන්නේ මේ ස්ථානයේ. තියෙන තැන නාග ලෝකයෙන් නාග ගෝත්‍රිකයන් ආපු උමගක් විදියට මේ ප්‍රදේශයේ ජනතාව අතර විශ්වාසයක් තියෙනවා. කැලණි විහාරයේ ගමන නිමා කරලා පිටත් වෙන්න තමයි මේ සූදානම. අපි තවත් බ්ලොග් එකකින් තවත් දවසක හමු වෙමු.